විද්‍යාඥයෙක් හොයපු තර්කයක් සමිත බුදුදහම මේ විදියට විග්‍රහ කරනවා. විශ්වයේ ලොකුම බොරුව මරණය. අංක 1. විද්‍යාවට ඇති ලොකුම අභියෝග. අද ලෝකයේ විද්‍යාඥයන් පිළිගන්න මූලිකම නීතියක් තියෙනවා. Law of Conservation of Energy. ඒ කියන්නේ ශක්ති සංස්ථිති නියමය. ඒකෙන් කියන්නේ විශ්වයේ ඇති ශක්තියක් විනාශ කළ නොහැක. එය එක් ආකාරයකින් තවත් ආකාරයකට පරිවර්තනය වීමක් පමණක් සිදුවේ. දැන් තර්කානුකූලව හිතන්න. ඔබේ ශරීරය තුළ බයෝ ඉලෙක්ට්‍රිසිටි එකක් ක්‍රියාත්මක වන බව විද්‍යාව පිළිගන්නවා. එහෙනම් මරණයේදී මොළය නතර වුණාම ඒ ශක්තියට මොකද වෙන්නේ? විද්‍යා නියමය අනුව එය ශුන්‍ය වෙන්න බෑ. එය යම් තැනකට යා යුතුමයි. විද්‍යාව තාම මේක හොයනවා. හැබැයි බුදුන් වහන්සේ අවුරුදු 2500කට කලින් ඒ ශක්ති ප්‍රවාහය යන පාර පෙන්නුවා. අංක 2. අභිධර්මයේ හෙළිදරව්ව. මැරෙනවා කියන්නේ බොරුවක්. අභිධර්මයට අනුව ජීවිතය කියන්නේ චිත්ත පරම්පරාවක්. හරියට ගලාගෙන යන ගඟක් වගේ. ඔබ මැරෙන මොහොතේ සිදුවෙන්නේ මේකයි. ඔබේ මේ භවයේ අවසාන සිතුවිල්ල සිත උපදිනවා. ඒ චුතිසිත නිරුද්ධ වෙනවත් එක්කම ඒ ශක්තියේ බලපෑමෙන් ඊළඟ තත්පරේම අලුත් තැනක මෞකුසක හෝ වෙනත් තැනක පළමු සිතුවිල්ල පටිසන්ධි සිත උපදිනවා. මේක සිදුවෙන්න ගත වෙන්නේ ක්ෂණයයි. අතරමැද නැවතුන්නේ නැහැ. හරියට රේඩියෝ ස්ටේෂන් එකකින් නිකුත් කරන තරංගයක් වගේ. රේඩියෝව පොළවේ ගැහුවට අර තරංගය මැරෙන්නේ නැහැ. ඒක ඊළඟට අහුවෙන රිසීවර් එකට සම්බන්ධ වෙනවා. ඒ වගේම ශරීරය ගැළපෙන මව් කුසට හෝ ඕපපාතික උපතකට සම්බන්ධ වෙනවා. අංක 3. මම යන්නේ නැත්නම් උපදින්නේ කවුද? බොහෝ බුද්ධිමතුන්ට එන ප්‍රශ්නයක්. ආත්මයක් නැත්නම් කෙනෙක් යන්නේ නැත්නම් කොහොමද මම උපදින්නේ? බුදුන් වහන්සේ මේකට දුන්න පිළිතුර අතිවිශිෂ්ටයි. උන්වහන්සේ පෙන්වා දුන්නේ අනන්තර පච්චය කියන න්‍යාය. උදාහරණයක් ගත්තොත් ඉටිපන්දමකින් තව ඉටිපන්දමක් පත්තු කරනවා. පළමු ඉටිපන්දමේ තිබුණ කිරි දැල්ලද අලුත් එකට ගියේ නැහැ. එහෙනම් අලුත් එක පත් උනේ පරණ එක නැතුවද? ඒත් නැහැ. පරණ දැල්ලේ ශක්තිය තමයි අලුත් දැල්ල හැදුවේ. ඔබේ පුනර්භවයත් එච්චරයි. මේ ශරීරය මෙතන අලුවේ ඔබේ සිතේ තියුණ කර්ම ශක්තිය විතර ඊළඟ භවය පත්තු කරනවා. එතන යන්න පුද්ගලයෙක් නැහැ. තියෙන්නේ ශක්ති හෝමාරුවක් විතරයි. අංක 4. මරණ මංචකය. ඔබට තේරෙනවද මේකේ තියෙන භයානකකම සහ වටිනාම රහස? ඊළඟ භවය තීරණය වෙන්නේ ඔබ ජීවිත කාලය පුරාම එකතු කරපු දත්ත සහ අන්තිම මොහොතේ ඔබේ මානසික මට්ටම මත. ඔබ මැරෙන වෙලාවේ වයින් තරහෙන් ලෝභකමින් හිටියොත් ඒ නෙගටිව් එනර්ජි එකට ගැලපෙන පහත් උපතක් ලැබෙනවා. හරියට ෆිසික්ස් වල රිසනන්ස් තියරි එක වගේ. හැබැයි ඔබ මේ ක්‍රියාවලිය තේරුම් අරගෙන මේක මම නෙමෙයි, මේක ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් කියලා හිත නිදහස් කරගත්තොත් ඔබට පුළුවන් ඉහළම තලයකට යන්න හෝ මේ සයිකල් එකම කරලා දාන්න. ඒ කියන්නේ නිවන් දකින්න පුළුවන්. අංක 5. නිවන කියන්නේ ශක්තිය විනාශ කිරීමද? මෙතනදී බුද්ධිමතුන්ට එන ලොකුම ප්‍රශ්නය තමයි මේක. ශක්තියක් විනාශ කරන්න බැරි නම් නිවන් දැක්කහම ඒ සිතේ ශක්තියට මොකද වෙන්නේ? මේක විසඳන්න බුදුන් වහන්සේ පෙන්වා දුන්න පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න. ඔබ මේ සංසාරේ ගමනේ යවන ශක්තිය ඉබේ පහළ වුණ දෙයක් නෙමෙයි. එය නිපදවන දෙයක්. එය නිපදවන්නේ ඔබේ මනසේ ඇති තණ්හාව නැමැති ජෙනරේටරේ මගින්. ඔබ දේවල් අල්ලගන්න තාක් භවය සකස් වෙන. බුදුන් වහන්සේ මේ කර්මස්ත උපමාවකින් අක්කිවච්ඡ ගොත්ත සූත්‍රයේ පැහැදිලි කරනවා. දැවෙන ගින්නකට දර දානක නැවැත්තුවොත් ඒ ගින්න නිවී යනවා. එතකොට කෙනෙක් ඇහුවොත් ඒ ගින්න කොහාටද ගියේ? නැගෙනහිරටද බටහිරටද කියලා ඒ ප්‍රශ්නය වැරදි. ගින්න කොහෙවත් කියන පැවැත්මට අවශ්‍ය සාධක නැති වුණ නිසා ක්‍රියාවලිය සංසිඳුණා. රහත් වීමේදී සිදුවෙන්නේත් මේක. ඔබේ සිතේ ඇති බැඳීම නැති වූ ඊළඟට උපදින සිතට එහෙමත් නැත්නම් පටිසන්ධියට අනින්න බැරි වෙනවා. එතන සිදුවෙන්නේ ශුන්‍යතාවයට පත් වීම. තමයි ලෝකේ පවතින උසස්ම සැපසිඳු විදවීමක්, රැවීමක් නැති පරම ශාන්තිය, නිවන. බුදුදහමේ නිවන කියන්නේ තියෙන ශක්තියක් බලෙන් විනාශ කිරීමක් නෙමෙයි. නිවන කියන්නේ නව ශක්තියක් උත්පාදනය වීම, නැවැත්වීම. ඔබට බය වෙන්න දෙයක් නැහැ. මරණය කියන්නේ කළුවර කාමරයකට වැටෙනවා වගේ වැඩක් නෙමෙයි. ඒක පරණ ඇඳුමක් ගලවලා අලුත් ඇඳුමක් අඳිනවා වගේ සාමාන්‍ය දෙයක්. විද්‍යාවට තාම හොයාගන්න බැරි වුණාට බුදුදහමේ ඒ සොෆ්ට්වෙයාර් කෝඩ් එක ඔබට පෙන්නලා ඉවරයි. ප්‍රඥාවන්තයෙක් විදියට හිතන්න. ඔබ කියන්නේ මැරෙන කෙනෙක්. ඔබ කියන්නේ විශ්වයේ නොනවතින ශක්ති ධාරාවක්. ශක්තිය පිරිසිදු කර ගැනීම පමණයි ඔබේ එකම වගකීම.